ලංකාවේ ගේ සෙක්ස් වර්කර්ස්ලා ඉන්නවද? කොහෙද ඉන්නේ? ලංකාවේ ගේ සෙක්ස් වර්කර්ස්ලා ඉන්නවද? එහෙම අය කොහොමද? එහෙම අය හොයාගන්නේ කොහොමද? එහෙම කෙනෙක් වෙන්න ආසයි. මේ ප්‍රශ්නය නම් ටිකක් ගුටි කන්න බලාගෙන කියන්න ඕන උත්තරයක් තියෙන ප්‍රශ්නයක්. නමුත් සමාජයේ මෙහෙම දේවල් වෙනවා. ඒ ගැන කතා කරන්න එක මම හිතන්නේ වැරද්දක් නෑ කියලා මම හිතනවා. මගේ දැනුම මම මෙතන කියන්න. කෙලින්ම අහන්නේ ලංකාවේ ගේ සෙක්ස් වර්කර්ස්ලා ඉන්නවද? එහෙම අය හොයාගන්නේ කොහොමදයි? එහෙම කෙනෙක් වෙන්නේ කොහොමදයි? මං හිතන්නේ සෙක්ස් වර්කර්ස්ලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන පරණම වෘත්තියනේ. ගණිකා වෘත්තිය කියන්නේනේ. ලංකාවේ තියෙන එක අය එක එක වපරැහෙන් බැලුවට එක එක මතයන්ගෙන් කතා කරාට ලෝකෙත් මේකට විවිධ මතයන් තියෙන. සමහර රටවල් වල ගණිකා වෘත්තිය නීතිගතයි, සමහර රටවල් වල නැහැ. නමුත් ලංකාවේ එහෙම නීතිගත නැහැ කියන එක අපි දන්නවා. නමුත් ලංකාවේ මේ දේ සිද්ධ වෙනවා. එතකොට ලෝකෙ පැරණිම වෘත්තිය තමයි මේ ගණිකා වෘත්තිය කියන්නේ. එතකොට ගේ සෙක්ස් වර්කර්ස්ලා කියන්නේ ගේ සල්ලි වලට ලිංගිකව එක් වෙන නැත්නම් ලිංග ක්‍රියාවලියන්ට සල්ලි මුදල් අරගෙන කරන අය ඉන්නවද ලංකාවේ? මං හිතන්නේ ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා එහෙම අය ඉන්නවා. මුදල් වලට කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් යම් කිසි ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් නැත්නම් මුදල් ප්‍රයෝජනයක් වෙනුවෙන් කරන කට්ටිය ඉන්නවා. එහෙම අය හොයාගන්නේ කොහොමද? ඒකට නම් මම හිතන්නේ මම උත්තරයක් දෙනවට වඩා මේ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද කියන එකට මම වෙන්න කියලා කියනවට වඩා මම හිතන්නේ මගේ අත්දැකීම් සහ මම දැකලා තියෙන දේවල් ගැන කතා කරන්න. මේක හොයාගන්නේ කොහොමද කියලා මට දැන් කියන්න බෑ. ඒක මට සදාචාරාත්මක නෑ. මොකද ලංකාවේ තියෙන නීතියත් එක්ක සහ එහෙම කෙනෙක් වෙන්නේ කොහොමද කියන එකට වඩා මෙහෙම දේවල් සහ මේ මාතෘකාව ගැන මම පොඩ්ඩක් කතා කරන්න. මම හිතන්නේ ඒක හොඳයි. ගේ සෙක්ස් වර්කර්ස්ලා කියන්නේ ඇත්තටම තමා මුදලක් අරගෙන තමාගේ සේවය දෙනවා ලිංගික ක්‍රියාවලියෙන්. යනිත් කෙනාව ලිංගිකව තෘප්තිමත් කරනවා. ඉතින් ඇත්තටම මේක නිකන් හරියට අපි හිතමුකෝ දැන් ඔයාගේ වාහනේ කැඩුනහම ඔයා යනවා මෙකැනික් කෙනෙක් ගාවට. ගිහලා මෙකැනික්ට කියලා වාහනේ හදා ගන්නවා. ඒ හා සමාන දෙයක් කියලා කියන්නේ අපි ඊට වඩා ළඟින් යන එකක් මම කියන්නම්කෝ. අපි තුමු සම්බාහන ඒවා මසාජ් තෙරපිස්ලා මසාජ්යක් ගන්න එක. ඒකේ තියෙනවනේ මේ මෙඩිකල් මසාජ් තියෙනවනේ. අපි තුමු දැන් මොන හරි අර ඇඟේ පතේ මොන හරි වේදනාවක් තියෙනවා නම් මෙඩිකල් මසාජ් කියන සිස්ටම් එක තියෙනවා. ස්පෝර්ට්ස් මසාජ් ඒ වගේ දෙයක් තියෙනවා. ඒක පේඩ් ඒවා තියෙනවා. ඒ වගේ සේවයක් ගැනීම හා සමාන කියලා මම මෙතනදී කියන. නමුත් මේක නිත්‍යානුකූලව ලංකාවේ නිත්‍යානුකූල දෙයක් නෙමෙයි. නමුත් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. එහෙම ඇත්තටම දැන් මං හිතන්නේ මම ලෝකේ පුරා විවිධ තියෙන විවිධ රටවල් වල තියෙන අත්දැකීම් එක මං කිව්වොත් ලංකාවේ නම් යන්නේ නිකන් මේ අර ඇඟ පෙන්නලා නැත්තම් වැඩේ එහෙම මෙහෙම පොඩ්ඩක් කරලා එහෙම මෙහෙම අනිත් පුද්ගලයා කීයක් හරි කඩා ගන්න ව්‍යාපාරයක් වගේ එකක් තමයි ලංකාවේ තියෙන. නමුත් මම දැකලා තියෙනවා වෙන හොඳ රටවල් වල ටිකක් උසස් සහ මේ වගේ දේවල් ඒ කියන්නේ කියන දේ පිළිගන්න රටවල් වල ප්‍රොෆෙෂනල් කට්ටිය ඉන්නවා. සෙක්ස් වර්කර්ස්ලා ප්‍රොෆෙෂනල් කට්ටිය නේ. එයාට මම හිතන්නේ ස්කොට්ස්ලා කියලා කියනවා. නැත්නම් ප්‍රොෆෙෂනල් එහෙම මුදල් ගෙවල ගන්න කට්ටිය ඉන්නවා. ඒ අය අනිත් තමාගේ සේවාදායකයා කියන්නේ තමාව ක්ලයන්ට් කෙනෙක් ඒගොල්ලන්ව ඒක ඔප්පු කරන්නේ නැත්නම් ක්ලයන්ට් කෙනෙක් සල්ලි ගෙවලා එයාව ගත්තාම එයාව සම්පූර්ණම එයාව ලිංගිකව තෘප්තිමත් කරනවා. ඒ කෙනාව මුදල් ගෙවලා ගන්න ඒ සර්විස් එක ලබා ගන්න තමාට අවශ්‍යතාවය කරගන්න. එතකොට ඒ පුද්ගලයා ඒ සර්විස් එක ඒ සේවාව සපයන පුද්ගලයා තමාගේ ක්ලයන්ට් අනිවාර්යෙන් හොඳ තෘප්තියක් ලබා දෙන්න ඕනේ. එතනදී අපිට කියන්න බෑ ආරයි මගේ choice එක මේ වගේ කට්ටියකින්ද මේ අය විතරයි මම ගන්නෙ. ඒ වගේ ඉන්න බෑ නේද? මොකද තමා කැමති වෙන්න පුළුවන් එයාට ලිංගික තෘප්තිම ආශාවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාවගව ලිංගිකව සම්පූර්ණ සතුටක් ලබා දෙන එක තමයි මේකෙදි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රොෆෙෂනල් විදිහට ඒ ගැන හදාරලා ඒ ගැන ඉගෙනගෙන නැත්තම් ඒවැ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා එහෙම තියෙන සමහර රටවල් වල එහෙම කට්ටිය ඉන්නවා. නමුත් ලංකාවේ නම් මම නම් දැකලා නැහැ. නමුත් ඒ වගේම මම තවත් දැකලා තියෙන දෙයක් තමයි හුඟක් වෙලාවට ඔය දැන් ලංකාවේ නම් යන්න මෙතන ඊසි මනි එකක් නේ ඔක.
මොකද හුඟක් වෙලාවට මේ තරුණ කට්ටිය මේ කීයක් හරි හොයාගන්න නැත්නම් සිගරට් එකක් බොන්න ගංජා එකක් බොන්න නැත්නම් සුරුට්ටුවක් අදින්න කීයක් හරි හොයාගන්න කාට හරි ඇඟ විකුණන වැඩක් කරනවා. ලංකාවේ හුඟක් තරුණ ඉන්න අය කියන්නේ රස්සාවට යන්න කලින් පාසල් ගිහලා ඉන්න හුඟක් දෙනෙක්ගේ ඕක තියෙනවා ලංකාව පවතින විදිහට. මම හිතන්නේ ඕකෙම පොඩි දිගුවක් නැත්නම් ඕකේ හරි ක්‍රමයක් ඔයගේ ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා හුඟක් වෙලාවට පිටරටවල මම දැකලා තියෙනවා. මේ එක යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා නැත්නම් ඒ වගේ යමක් ඉගෙන ගන්න අය ඒගොල්ලන්ට ජොබ් එකක් කරන්න වෙලාවක් නැත්නම් ඒ අය ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි ඒ කියන්නේ ඒක හදාarලා එහෙම තුත්මත් කරන්න කොහොමද කියලා ඒගොල්ලෝ ඊතර හෙල්ත් දේවල් වලට අනුව හරියට හෙල්ත් චෙක්අප්ස් ටික කරලා එහෙම හරි විදිහේ හොඳ කෙලිමික හොඳ සැපක් දෙන කෙනෙක්. සැපක් දෙන්න ඒගොල්ලෝ දන්න ඒගොල්ලන්ට මුදල් ගෙවලා ගන්න අයව ඒගොල්ලෝ සම්පූර්ණ සතුටටපත් කරනවා. ඉතින් ඒ වගේ සේවාවන් පිටරටවල හුඟක් වෙලාට මේ ප්‍රසිද්ධිය කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත වෙලා තියෙන රටවල් වල තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි කොහොමද දන්නා ගණිකා වෘත්තිය කියන්නේ ලෝකේ පරණම වෘත්තිය. නමුත් මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දෙයකට හොයාගන්නේ කොහොමද කියන එක නම් ලංකාවේ ඉතින් අනේ මන් දන්නේ පොඩ්ඩක් එහෙම බලන්න. ඒ වගේ හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මොකද නිත්‍යානුකූල නොවන දෙයක් ඉඳලා ලංකාවේ අපිට ඒ වගේ හරි උත්තර ටිකක් දෙන්න බෑ. නමුත් ඔබට ඒක අහලා දෙන මම කොහොමද එහෙම ඒකට යන්නේ කියලා. ඔබට පුළුවන් නම් ඔබට හමු වෙන සේවාදායකව පොඩිම සතුටක් ලබා දෙන්න. එහෙනම් ඔබට ජොබ් එක කරන්න පුළුවන්. ඒක තමයි මට hina වෙවි කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ වෘත්තීන් තියෙනවා මේ වගේ දේවල් තියෙනවා අපි විවෘත මනසකින් බලන්න ඕනේ ලෝකෙ දිහා. එතකොට දිනනද එක එක රටවල් වල නිත්‍යානුකූල නොවන වෙන්න පුළුවන් නිත්‍යානුකූල නොවන. නමුත් හැම රටකම හැම තැනකම මේ දේවල් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. මේක විරුද්ධ ලිංගික වගේම සමලිංගික නැත්තම් අපේ සමරසි කියන පැත්තෙත් මෙහෙම දේවල් පවතිනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ යොමු කරපු එක්කෙනාට මම හිතන්නේ මගෙන් යම්කිසි උත්තරයක් ලැබෙන්න ඇති. මම හිතන්නේ අහන හැම දෙයකටම මට උත්තර දෙන්නට බෑ. නමුත් ඔබට මේ වගේ දේවල් හොයාගන්නට පුළුවන්. ඒ වගේ කියන්නේ සංග්‍රහය වගේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් හොයාගන්න පුළුවන්. නිත්‍යානුකූල ඒ වෘත්තිය දෙන්න පුළුවන් රටවල් වල. ඒ අය නමුත් ඇත්තරම ප්‍රොෆෙෂනල්ස්ලා ඒ අය හොඳ තමාගේ වෘත්තිය ගැන දැනුමක් ඇතුව වෘත්තියෙන් තමාගේ සේවාදායකයට හොඳ සේවාවක් සපයනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න අහනවට නම් වඩා හොඳයි ප්‍රශ්න අහන්නේ නැති එක මේ වගේ ප්‍රශ්න. නමුත් ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ශ්‍රී ලංකන් වෙත යොමු කරන්න. අපිට පුළුවන් විදියට අපි ඒකට උත්තර සපයන්න. අපි ඒකට දැනුම නැත්නම් අපි දැනුම සොයාගෙන හරි දැනුම අදාළ පුද්ගලයන්ගෙන් දැනුම අරගෙන හරි ඔබට ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරු අපි සපයන්න. ඉතින් නැවත ප්‍රශ්නයකින් සහ මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සියලු දෙනාට සැප සතුට ජය.